පිළිගන්න iFlow YouTube channel එකට සුපුරුදු විදිහටම මතක් කරනවා ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න සහ bell icon එක click කරන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලෝ notification එකක් ගෙන්න ගන්න පුළුවන්. අපි කලින් වීඩියෝ එකේදී බැලුවා අපේ FRM user reservation එක කොහොමද අපි හදාගන්නේ කියලා. අපි මේ වීඩියෝ එකේදී බලමු අපේ FRM loan එක කොහොමද හදාගන්නේ කියන්නේ FRM user loan එක කියන්නේ අපේ user dashboard එකේ ෆෝර්ම් එක කොහොමද අපි හදාගන්නේ කියලා බලමු. මේකෙදී අපේ කලින් එකේදී FRM user reservation design එකේ අපේ data grid view එකේ මම width එක අඩු කරගෙන තියෙන්නේ. මොකද ඒක table එක පොඩි නිසා. අපි යමු FRM user loan ෆෝර්ම් එකට. ගිහිල්ලා මම මෙන්න මේ දාලා තියෙන label එක delete කරනවා. delete කරලා මම FRM user reservation design එකට ආපහු ගිහිල්ලා මෙන්න මේ ටික මේ විදිහට select කරනවා. select කරලා මෙහෙම copy එකක් අරගෙන මම FRM user loan design එකට ඇවිල්ලා paste කරනවා. අපි මෙන්න මේ data grid view එක name එක වෙනස් කරගමු. මේක දැන්ට තියෙන්නේ DG reservation info කියලා. මම මේක වෙනස් කරගන්නවා. DG loan info විදිහට අපි මෙතන image එකකුත් import කරගමු. හරි ඊට පස්සේ මම මේක double click කරගන්නවා. අපේ code view එකට යන්න ඕන නිසා ඊට පස්සේ මම ආපහු අපේ FRM user reservation එකේ code view එකට යනවා. මේ විදිහට double click කරලා ඊට පස්සේ මම මෙන්න මෙතන SQL connection එක මේ විදිහට copy කරගන්නවා. copy කරගෙන FRM user loan එකට ඇවිල්ලා මේ විදිහට මේකත් paste කරගන්නවා. ආපහු FRM user reservation එකට ගිහිල්ලා අපි edges curve කරගත්ත මේ DLL import කරගත්ත code එක මේ විදිහට copy කරගෙන ඒකත් මේ විදිහට paste කරගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ picture box 1 කියන එකයි panel 1 කියන එකයි මේ අපේ FRM user reservation load එකේ තියෙන මෙන්න මේ කොටස copy කරගෙන FRM user loan එකට ඇවිල්ලා අපේ FRM user loan load කියන එකේ code block එක ඇතුළට මේ විදිහට paste කරගන්නවා. ඊට පස්සේ මම යනවා අපේ admin dashboard එකේ අපි හදපු FRM loan එකට. ඒකේ මම code view එකට යනවා. ගිහිල්ලා මෙන්න මේ display loan grid කියන ඒ සම්පූර්ණ code එක copy කරගන්නවා. copy කරගෙන FRM user loan එකට ඇවිල්ලා මෙන්න loan load එකේ මේකට පල්ලෙහෙන් මේ විදිහට paste කරගන්නවා. මේකෙදි අපිට error එකක් එනවා DG loan කියන එකේ. මොකද අපේ design එකේ දැන් මෙන්න මේ data grid view එකේ name එක ඇවිල්ලා තියෙන්නේ ඒකේ name එක තියෙන්නේ DG loan info විදිහට. හරි ඊට පස්සේ මම මෙන්න මේ display loan grid කියන method name එක copy කරගෙන මෙන්න මේ FRM user loan load එක ඇතුළට මේ විදිහට paste කරගන්නවා.
පේස්ට් කරලා සේව් කරගන්නවා. ඊට පස්සේ මම ආපහු FRM user loan එකට යනවා. ගිහිල්ලා මෙන්න මේ search button එක මේ විදිහට ඩබල් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මම ආපහු FRM loan එකේ code view එකට යනවා. ඒ code view එකට ගිහිල්ලා ඒකේ BTN search click එකට මෙන්න මේ ඇතුළේ තියෙන code block එක ඇතුළේ තියෙන code කොටස මේ විදිහට select කරගෙන copy කරගෙන FRM user loan එකට ඇවිල්ලා ඒකේ generate වෙච්ච BTN search කියන එකේ මේ විදිහට paste කරගන්නවා. මේකේ අර error එකම එනවා DG loan කියන එකේ. ඒකත් DG loan info විදිහට මම වෙනස් කරගන්නවා. ඊට පස්සේ මම ආපහු FRM loan එකට යනවා. ඊට පස්සේ මම මෙන්න මේ BTN refresh කියන එක ඒ code එකේ ඇතුළේ කොටස, ඒ කියන්නේ code block එකේ තියෙන code block එක ඇතුළේ තියෙන code කොටස මේ විදිහට code එක select කරගෙන ඒකත් copy කරගන්නවා. ඊට පස්සේ මම FRM user loan design එකට ගිහිල්ලා ඒක මෙන්න මේ refresh button එක select කරලා ඒකත් මේ විදිහට double click කරගන්නවා. FRM loan එකෙන් copy කරගෙන ආපු code එක මෙන්න මේ generate වෙච්ච BTN refresh code block එක ඇතුළට මේ විදිහට paste කරගන්නවා. මේකෙත් අර error එකම එනවා. ඒකත් මෙන්න මේ විදිහට FRM DG loan info කියලා වෙනස් කරගන්නවා. ඊට පස්සේ මම මේක save කරගන්නවා. අපි මේක run කරලා බලමු. දැන් අපේ පින්තූරේ මේ විදිහට පෙන්නනවා. සහ අපේ data grid view එකත් මේ විදිහට පෙන්නනවා. අපි මේක search කරලා බලමු. search එකත් වැඩ කරනවා. refresh එකත් ඒ විදිහටම වැඩ කරනවා. අපි දැන් බලමු අපේ මෙන්න මේ විදිහට cell එකක් click කරාට පස්සේ form එකක් load වෙන්නේ අපි reservation info එකේදී හදපු විදිහටම මේකෙත් හදලා බලමු. මේක මම log out වෙනවා. log out වෙලා මෙන්න මේ YouTube කියන එක right click කරලා add වලට ගිහිල්ලා form windows forms වලට යනවා. ඊට පස්සේ මම මේක name කරගන්නවා FRM loan info විදිහට. ඊට පස්සේ මම යනවා FRM reservation info වලට. ගිහිල්ලා මෙන්න මේකේ තියෙන විදිහටම අපේ FRM loan info එකත් ඒ විදිහටම වෙනස් කරගන්නවා. මේක start position එක තියෙන්නේ Windows default location කියලා. මම මේක center screen කියලා වෙනස් කරගන්නවා. ඊට පස්සේ form board style එක sizable තියෙන්නේ මම මේක none කියලා වෙනස් කරගන්නවා. ඊට පස්සේ මම FRM reservation එකට ගිහිල්ලා ඒකේ background color එක copy කරගන්නවා. copy කරගෙන FRM loan info design එකට ඇවිල්ලා ඒකේ background color එකට paste කරගන්නවා.
ඊට පස්සේ මම FRM reservation design එකට යනවා. ගිහිල්ලා මෙන්න මේ panels ටිකයි මෙන්න මේ close button එකයි සේරම ටික select කරගෙන copy කරගන්නවා. ඊට පස්සේ මම FRM loan info design එකට ඇවිල්ලා මේ විදිහට paste කරගන්නවා. මම ඊට පස්සේ FRM reservation design එකට ගිහිල්ලා ඒක මෙන්න මේ size එක copy කරගන්නවා. copy කරගෙන මෙන්න මේ FRM loan info එකේ size එකට මේ විදිහට ඒකත් paste කරගන්නවා. හරි. ඊට පස්සේ මම මෙන්න මෙතන member info කියලා තියෙන්නේ label එක. ඒක මම වෙනස් කරගන්නවා. loan info විදිහට අපේ FRM reservation එකේ තියෙන්නේ member info කියලා. ඒකත් වෙනස් කරගන්න ඕනේ. ඒකත් reservation info වෙන්න ඕනේ. ඒ කලින් වීඩියෝ එකේදී වෙනස් කරන්න මතක වෙලා. හරි. ඊට පස්සේ මෙන්න මේ label එකත් වෙනස් කරගන්නවා. reservation ID කියලා තියෙන්නේ. ඒක loan ID කියලා වෙනස් කරගන්නවා. ඊට පස්සේ තියෙන්නේ issue date එක. ඊට පස්සේ තියෙන return date එක. ඊට පස්සේ තියෙන්නේ status එක. මෙතනට එන්න ඕනේ default issue date විදිහට. මේක default return date. මේක default status විදිහටම තියෙනවා. ඊට පස්සේ මේ label default label අපි default කියලා දීලා තියෙන labels name කරගමු. book ID එක හරි member ID එකත් හරි
හරි LBL loan ID LBL book ID LBL member ID LBL issue date LBL return date LBL status ඊට පස්සේ මම FRM reservation එකේ code view එකට යනවා මේක double click කරලා මේකෙත් අර විදිහටම SQL connection එක copy කරගන්නවා ඊට පස්සේ මෙන්න මේ edges curve කරගත්ත DLL import එක ඒකත් copy කරගන්නවා ඒකත් මේ විදිහට paste කරගන්නවා අපේ FRM loan info එකේම ඊට පස්සේ මෙන්න මේ region කියන එක ඒකත් copy කරගෙන initialize component එකට පල්ලෙහාන් මේ විදිහට paste කරගන්නවා ඊට පස්සේ මෙන්න මේ set එකම copy කරගන්නවා copy කරගෙන FRM loan info load එකට මේ විදිහට paste කරගන්නවා ඒ අපේ panel 1 එකයි panel 2 එකයි අපේ close button එකයි අපේ picture box එකයි මේ තමයි panel 1 panel 2 ඊට පස්සේ මෙතන close button එක ඊට පස්සේ picture box එක ඊට පස්සේ මම FRM loan info design එකට ගිහිල්ලා මෙන්න මේ close button එක මේ විදිහට double click කරගන්නවා double click කරගෙන මේ විදිහට code කරගන්නවා this dot dialog result equal dialog result cancel this dot close this dot dispose හරි ඊට පස්සේ මම මේක save කරගන්නවා හරි ඊට පස්සේ code කරගන්න ඕනේ public void අපේ අර data ටික pass කරගන්න public void set loan data ටික අපේ ID එක string එකක් loan ID එක comma string book ID එක comma string member ID string issue date comma string return date
comma string status curly brackets දාලා lbl loan id.text loan id lbl book id.text book id lbl member id.text member id lbl issue date dot text issue date lbl return date dot text return date lbl status dot text status ඊට පස්සේ මම මේක සේව් කරගන්නවා ඊට පස්සේ මම යනවා frm user loan එකට මේ විදිහට මේ විදිහට ඩබල් ක්ලික් කරලා ඒකේ කෝඩ් view එකට යනවා ඒකෙදි මම boolean variable එකක් හදා ගන්නවා bool is dialog open equal false ඊට පස්සේ මම frm user loan design එකට ගිහිල්ලා මෙන්න මේ අපේ data grid view එක dg loan info එක මේ විදිහට ඩබල් ක්ලික් කරගන්නවා ඊට පස්සේ කෝඩ් කරගන්නවා if එකක් දාලා e dot row index 0 and is dialog open is dialog open through data grid view row equal dg loan info dot rows e dot row index frm loan info new frm loan info dot set loan data row dot cells square bracket ඇතුලේ loan id dot value question mark එකක් දාලා dot to string comma ඊට පස්සේ මම මෙන්න මේ copy එකක් ගන්නවා book id member id
issue date, return date, මෙතන කමා එක අයින් කරනවා, status, loan info dot form closed plus equal වරහන් ඇතුලේ s, args arguments කියන එක සංගල වරහන් දාලා curly brackets is dialog open equal false colon semicolon loan info dot show dialog. හරි ඊට පස්සේ මම මේක සේව් කරගන්නවා. අපි මේක දැන් රන් කරලා බලමු. අපි දැන් සෙල් එකක් ක්ලික් කරලා බලමු. මේ විදිහට අපේ ෆෝම් එක මේ විදිහට පොප් අප් වෙලා පෙන්නනවා. එහෙම නැත්නම් ලෝඩ් වෙලා පෙන්නනවා. අපි මෙන්න මේ පික්චර් බොක්ස් එකට පික්චර් එකක් දාගමු. මම මේකෙන් ලොග් අවුට් වෙනවා. FRM loan info design එකට ගිහිල්ලා මෙතනින් පික්චර් එකක් import කරගන්නවා. හරි අපි අද හැදුවේ loan info එක. අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු අපේ return info එක කොහොමද අපි හදාගන්නේ කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.